good morning. අදත් යනවා රවුමක්. රවුමක් නෙමෙයි අද නම් යන්නේ ඇත්තටම මගේ ගමන. මගේ ඉස්කෝලේ හොඳම යාළුවාගේ ගෙදර යනවා අද. පේනවනේ තුන්දෙනාම සුදු ඇඳලා සිල් ගත්තා. ඔව් කරලා සිල් ගන්නවා. පන්සල් යනවද? අර උපාසකයා වගේ? ඔව් කොණ්ඩේ කපලා දැක්කා. ලස්සනයි නේ. බලමු අද කැලක් සෙට් වෙයිද දන්නේ නැහැ. what? ඔව් හැබැයි අදවත්. ගිහින් බලමු. පේනවද ළමයි? left right යනවා. වලින් මෙට්‍රෝ එකේ නැගලා යූනියන් වලින් බහලා ග්‍රීන් ලයින් එකට මාරු වෙන්න ඕන අපි. යම්. දිලින් ගන්න. මොකද්ද එරෙනව? එකයිනේ දෙන්නේ. මොකද්ද අපත් දන්නේ? මොනාරි කියනවා? නෑ අර සින්දෝ කියන්න try කරමු. අපත් ඒක බන්න කියන්න? කලින් කොල්ල චිරුණ අලුත් කින පොරුණ හැම කෙනා එකයි කියලා තේරෙනකොට ඒක තමයි කියන්නේ. අලුත් version එකක් ඒකේ. කොහෙද යන්නේ ළමයි? කොහෙද? මමුලේ එයහන් මේ තමයි. නෑ මොකද කම්පැනියක් නෙමෙයි ග්‍රවුන්ඩ් එක ඔය එහෙම ටික්ටොක් දාන්න කැලේ එකතු කරනවා
පේනා නේද බස් එකේ යන්න ගියාම තියෙන ප්‍රශ්න. ඔන්න ළමයි ඉතින් මේ පැත්තට ආපු ගමන් ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ඛණ්ඩනේ. ලංකාවේ කෑමක් ඛණ්ඩ හිතලා යනවා හොයන්න තියනවාද කියලා බලමු. පැන්කේක් තියෙනවා. පැන්කේක් එකක් කවුද? ඉතින් දන්න සුපුරුදු අපේ ලංකාවේ කඩේට ආව ලංකන් කාට් එකට. දිව? 3. තමයි නිකන් මේ පැත්තේ ඇවිදිනකොට අපි නිකන් පිටකොටුවට ආවා වගේ හැඟීමක් එනවා. බලන්න. පිටකොටුවේ සුවඳ. ඔව්. නිකන් එහෙම නැද්ද කියන්නේ? මම පිටකොටුවට ආවා වගේ නේද? ඒකනේ මං කිව්වේ. අපු ගමන් ඒ කුසුම තියෙනවා මේ පැත්තේ. මේ පේනවනේ. මම පිටකොටුව ඇවිදින්නේ මෙහෙම තමයි. අර බිල්ඩින් එකට යන්න ඕන. අවුයි? අස්නේ? බිල්ඩින් එක දැකලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔව් මේ බිල්ඩින් එකට ඉතිහාස කතාවක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මේක ඒ පඩි බෙලක් බං. අන්න එහෙමයි ළමයි පාරවරක් දෙගෙන මේ තියෙන්නේ මේකට එහා පැත්තකට පාරවල් වරද්දගෙන ගේ හොයාගන්න බැරුව අටේ කරකෙන්නේ අන්න හොමයි. සුවඳින් කියන්න පුළුවන්. අන්න සෑහෙන කාලෙකට පස්සේ හම්බුණා. yes ඇත්තට ඒක කියන්න නම දුන්නා සුබලුත් අරුද්දක් ඒව. මොනවද කරන්නේ? අවුරුදු සමරන්නේ නැහැ. අපේ අමද්දේප මැඩම් අමද්දේපේ අද සීලේ කඩනවා. මේ ඉන්නේ අසේන නොහොත් මගේ කෝ නෑ ඉතින් පෙන්නන්න. දැන් කැඩුවා. හරි ජය වේවා. නෑ වෙරි වේවා. පිටද? ආ බඩ වෙවිල. අද ජෙඩි මැජික් දන්නෝ දනි පිටහස පේනවනේ මං කිව්වනේ අද සීලෙ බින්දිනවා කියලා. අපලවලට කියලා මුද්දක් දැම්ම එකෙන් ගත්ත වැඩේ බියර් කඩ් එක විතරයි. ලංකාවේ ඉන්නකම් කරේ ආ දන්නවද අසේල? ලංකාවේ ඉන්නකම් ওই මුද්ද එකම ප්‍රයෝජනේ බියර් කැඩිය. දැන් කියලාත් වෙනසක් නැහැ. ඒකම තමයි කරන්නේ. මෙන්න මෙයා තමයි අද අපේ විශේෂ අමුත්තිය. මේ ඉන්නේ. එයා හරි ලැජ්ජයි. ඉතින් ඇත්තම කියනවා නම් මගේ හොඳම යාළුවා. ආයි කියන්නේ. ඉන්නේ. මේ husband. Husband hi කියන්නේ husband. ඉතින් ආව්.
හරි සුබලුත් අවුරුද්දක් වේවා කියලා ඔන්න වෙරි වේවා කියලා පටන් ගන්නවා ඔය කැඩුවා හරි Go. Cheers. Cheers. කුක්කු බෝතලයක් ගන්න මට පැත්තකින් කුක්කු බෝතලයක් අරගෙන දෙනවා. හරි ඔන්න ළමයි ආන්න පටන් ගන්න යන්නේ හරි මොකෙන්ද හාන්න ගන්නෙ? ආනේ කියන්නද? සතසේ බැඳින් ආතරේ ඔබගේ දෝතින් පිදූ ආන්තරේ ඔයාගේ සින්දුරියක් ගහනකොට අර මොනවද කියන්නේ? මොන්න ඉතන. අදට යන්න ඕන වෙලා. අදට යන්න ඕන වෙලා. ඔන්න මිත්‍රවරුනි කෑම ආරම්භ කරන්නයි යන්නේ. බෑකෑෂ්. ඒකේ අනිත් කෑල්ල ඔයා කියන්න ඕනද? මට ඕක කියන්න බෑ.
ජීවිතේ ආදරේ ඔබලය ලඟුනි මගේ මේ මුළු ජීවිතේ ඔබටම දන්නේ නෑ පොඩක් සිරකලා නලල් කලාවේ කැලුම් වලලු විදිහට කුකුසිනා සලසා නෙලවිනේ නිවන් මහද නිලවරලියේ nice perform. හරි ළමයි ඔයගොල්ලන් පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා. පණිවිඩයක් කියන්නේ සාජාවට කවුරු හරි ඉන්නවා නම් කෑම් ඔයගොල්ලන්ට බර්ත්ඩේ එකකට විශේෂ අවස්ථාවකට පාටි එකකට මොනාට හරි ඒ කියන්නේ මෙයා මෙස් එකක් විදියටත් ඒක කරගෙන යනවා. ඔයගොල්ලන්ට කෑම ටික හදාගන්න ඕන නම් මේ නම්බර් එකට කතා කරන්න. මම නම්බර් එකක් දාන්නම් මෙතන. නම්බර් එක කියන්න 055 76 81 796. හරි අන්න ඒ කියපු නම්බර් එකට කතා කරන්න පුළුවන්. අපිත් ඇත්තටම කෑම ගත්තා. කෑම අරගෙන ඕනම කෑමක් අවුරුදු වලටත් මෙයා කැවිලි හැදුවා. ඒකත් ගොඩක් අය ගත්තා. ඒකටත් කොහොමද කමෙන්ට්ස් තිබ්බා. උත්සව අවස්ථාවලට විතරක් නෙමෙයි මෙහි ඔය රෙස්ටොරන්ට් කරන කවුරු හරි ඉන්නවා නම් එයාලා වුණත් එයාව කන්ටැක්ට් කරගන්න. කෑම ටික හොඳටම හදලා දෙනවා. පිළිවෙලයි රසයි ඒ ඔක්කොම තියෙනවා. ඒ හැමදේම එක්ක ඉතින් ඕගොල්ලන්ට සාජාවට ඉන්න නම් අපිට ඩිලිවර් කරන්න පුළුවන් නේ. ඔව්. අවට ඉන්නට ඩිලිවර් කරන්න පුළුවන්. අනිත් අයටත් ඩිලිවර් කරන්න දුබයි පැත්තුනත් කමන්න. ඔව් අල්ලාදමන් දුබයි සයිඩ් එකේ වුණත් එහෙම ගැටලුවක් නැහැ. අපිට ඩිලිවර් කරලා දෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් තියෙනවා නම් ඕගොල්ලන්ට කෑම මොනවා හරි ඕනම දෙයක්. ඒ කියන්නේ ලංකාවේ කෑම ඉන්දියාප්ප පොල්සම්බොල ඒ වගේ හැම දෙයක්ම මෙයා හදනවා. කෑම ටික ගැන ආයි දෙන්න ඕනේ කිසිම කමෙන්ට් එකක් ආයි කෑම ටික next level හොඳටම තියෙනවා. ඒක නිසා මේ ගැන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේ ඔයගලන් මොන හරි එමෝට් එකක් තියෙනවා නම් දැන් මෙන්න මෙයාට මැසේජ් එකක් දාන්න. මම page එකේ detail ඔය contact numbers ඔය ඔක්කොම ටික දාන්නම් මේකේ. අනිවාර්යෙන් ඔඩෙක් දෙන්න. අවුරුද්දට අවුරුදු ආශිර්වාදේ හරියට බැලුවොත් මාත් වදින්න ඕන තාම. නේද පංගි betul kali බෝඩ් කියවන්න පේනවනේ. ඔයාලට පේනවනේ? මට පේන්නේ නැහැ, මූට පේන්නේ නැහැ. මම කොහොමද අන්නේ කියලා කියපන්. ආන් අර බෝඩ් එක කියවන්න පේන්නේ නැහැ ළමයි. අපි යනවා ටටා බයි 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 පරිස්සමෙන් වගේ. क्या ඔන්න ළමයි එදා කිව්වා වගේ මෙහෙ වැඩිපුරම ටැක්සි දුවන්නේ BYD කියලා. බලන්න අද අපි යන්නේ BYD එක. පේනවා නේද ළමයි? BYD එකේ පිටිපස්ස තියෙන ඉඩ. මේ සැපේ යන්නේ.
හැමෝමත් එවනේ. ඉතින් මේ vlog එකත් මෙතනින් අපි ඉවර කරනවා. මේගොල්ලන්ට ක්ලාස් එකක් තියෙනවා දැන් තව ටිකකින්. ඒකෙන් අපි මන්ට ගෙදර යනවා. ටැක්සි එකක් දාගෙන එද්දී ආවා මෙට්‍රෝ එකේ. දැන් යනකොට ආපහු ටැක්සි එකක් දාගෙන යන වෙලාවම තියෙනවා. ඉතින් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. එතකොට ඩ්‍රයිවර් නෝනා ඉන්න කියලා අහන්න එපා. මේ ආනයිලෝ මෑනේ ටැක්සියක් දාන්න. අද ඩ්‍රයිවර් නෝනා ඉන්නවා පාඩුවේ පැත්තකට වෙලා ඉඳගෙන යනවා. ඉතින් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ෂෙයා පාරක් දාලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් කරන්න අමතක කරන්න. අමතක කරන්න එපා. ඊළඟ vlog එකත් ඉක්මනට ගේනවා. ගින් එන්නම්.